හායි කොහොමද ඉතින් ඔයාලට මේ දවස්වල අපිට නම් හොඳටම වහිනවා. ඔයාලටත් වහිනවද? අද ඉඳන් මාත් එක්ක එකතු වෙලා ඔයාලටත් ලස්සන වෙන්න පුළුවන්. දවස් 30 චැලෙන්ජ් එකට එකතු වෙන්න කැමති නම් එන්න මේ පැත්තට. වීඩියෝ එක දිගටම බලාගෙන යන්න චැලෙන්ජ් එක ගැන මම කියන්නම්. එන්න මුලින්ම අපි අද මොකද්ද කරන්න කියලා බලමු. චැලෙන්ජ් එකේ පළවෙනි දවස අද. මුලින්ම අපි කරන්න යන්නේ ෆේස් එක ස්ක්‍රබ් කරගන්න එක. මේ ස්ක්‍රබ් එක හදාගන්න අපිට ඕන වෙන්නේ මේ වගේ හොඳට මදේ තියෙන කොමරික කෑල්ලකුයි කස්තුරික හටිකුයි විතරයි. කොමරික කෑල්ල ගහෙන් කපාගත්තට පස්සේ හොඳට සෝද ගන්න ඕනේ. සෝදගත්ත කොමරික කෑල්ල මේ විදියට දෙකට කපලා ඒකට කස්තුරික හටිකක් දාලා පැත්තකින් තියාගන්න. මේ දැන් හදන්න යන්නේ අපේ ෆේස් පැක් එක. මේකට අපිට ඕන වෙන්නේ හාල් පිටි. හාල් පිටි ඔයාට ගෙදර කුඩු කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කඩවල් වල තියෙන හාල් පිටි අරගෙන මේක හදා ගන්නත් පුළුවන්. හාල් පිටි එකටම අපි කස්තුරික හා එකතු කරගන්න ඕනේ. කස්තුරික හායි ඊළඟට මීපැණි. මීපැලි මේ විදියට දාලා ඉවර වෙලා හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. මේක හදාගන්න ඕනේ හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම ඒ වගේම ඒ ගන්න ප්‍රමාණවල් මොනවාද කියලා මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. දැන් මේ පේන විදියට හොඳට මේක මික්ස් කරගන්න. ඒත් මේක වතුර වගේ නෙමෙයිනේ. අන්න ඒක නිසා අපි මේකට කිරි එකතු කරගන්න ඕනේ. දැන් ඔයා මේ චැලෙන්ජ් එකට එකතු වෙන කෙනෙක් නම් ඔයාගේ පිම්පල්ස් ගොඩාක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා මේක හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට පිම්පල්ස් ස්කින් එකක් තියෙන ඔයා කිරි දාලා මේක පාවිච්චි කරන්න බෑ. අන්න ඒ වෙලාවට ඔයා පාවිච්චි කරන්න ඕනේ මේකට රෝස වතුර. කිරි වෙනුවට ඔයාට රෝස වතුර එහෙම නැත්නම් අයිස් වතුර පාවිච්චි කරන්න පුළුවන්. අපි ෆේස් පැක් එකයි ස්ක්‍රබ් එකයි දෙකම හදාගෙන ඉවරයි. ඊළඟට අපි ෆේස් එක හොඳට ක්ලෙන්ස් කරගන්න ඕනේ. කොණ්ඩේ මූණට වැටෙන්නේ නැති වෙන්න මේ විදියට බෑන්ඩ් එකක් දාලා ඉවර වෙලා ඔයා පාවිච්චි කරන ඕනෙම ක්ලෙන්ස් එකක් අරගෙන මේ විදියට හොඳට මූණ ක්ලෙන්ස් කරගන්න. මම නම් ඉතින් පාවිච්චි කරන්නේ බිලෙස් මගේ ක්ලෙන්ස් එක. ඒක මේ වෙද්දි හැමෝම දන්නවා. විනාඩියක් වගේ ෆේස් එක හොඳට ක්ලෙන්ස් කරගන්න. ඇඟිලි තුඩු වලින් හොඳට මසාජ් කරලා ඉවර වෙලා පිරිසිදු වතුරෙන් හොදලා අයින් කරගන්න. අපේ ඊළඟ ස්ටෙප් එක. දැන් අපි ස්ක්‍රබ් කරන්නයි යන්නේ. දැන් කස්තුරික හා කොමරික කෑල්ලට දාලා ඒක අපි හදාගත්තනේ. ඒ හදාගත්ත එකෙන් තමයි අපේ ෆේස් එක ස්ක්‍රබ් කරන්න යන්නේ. මම මෙතනදී sugar ස්ක්‍රබ් එකක් පාවිච්චි කරේ නැත්තේ අපේ චැලෙන්ජ් එකට ගොඩක් එකතු වෙනවා ඇත්තේ පිම්පල්ස් තියෙන කෙනෙක්. අන්න ඒක නිසා අපි මුලින්ම මෙන්න මේ ස්ක්‍රබ් එකේ පටන් ගමු. ඔයාගේ මූණේ black heads white heads ඇති. එහෙම නැත්නම් කුරුලෑ ලප කැලැල්ල ඇති. එහෙම නැත්නම් පිග්මන්ටේෂන් ඔය වගේ එක එක ප්‍රශ්න ගොඩාක් ඇති. මේ මොන ප්‍රශ්න තිබ්බත් දවස් 30ක් ඇතුළත මේ චැලෙන්ජ් එක මාත් එක්ක ඔයත් කරොත් ඔයාට ලස්සන වෙන්න පුළුවන්. ඔයා හිතනවට වඩා ඔයාගේ ස්කින් එක ග්ලෝ අප් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කින් එකේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැති කරගන්නත් පුළුවන්. දැන් මේ විදියට විනාඩි 5ක් ස්ක්‍රබ් කරලා ඉවරලා මූණ හොඳට වොෂ් කරගන්න. වොෂ් කරගත්ත ෆේස් එකට තමයි දැන් අපි මේ පැක් එක ඇප්ලයි කරන්නේ. මේ වගේ බ්‍රෂ් එකකින් ඇප්ලයි කරනවා නම් ගොඩක් හොඳයි. මේක ඇප්ලයි කරන ගමන් මම ඔයාට කියන්නම් කොහොමද අපේ දවස් 30 චැලෙන්ජ් එකට එකතු වෙන්නේ කියලා. අද ඉඳලා හරියටම දවස් 30ක් ඇතුළත මම ඔයාව ලස්සන කරනවා. මේ මම කරන හැම වීඩියෝ එකකම ඔයාට ලස්සන වෙන්න පුළුවන් රහස් ගැන තමයි මම කියලා දෙන්නේ. දැන් අද මම මෙතන ස්ක්‍රබ් එකකුයි ෆේස් පැක් එකකුයි ඇප්ලයි කරානේ. ඔයත් ඒක කරන්න ඕනේ. ඔයා කරන ගමන් ෆොටෝ එකක් ගන්න ඕනේ. ඒ ගන්න ෆොටෝ එක TikTok, Instagram, Facebook කරහා මට එවන්න ඕනේ. ඔන්න ඔය විදියට ඔයාට පුළුවන් ඒ චැලෙන්ජ් එකට එකතු වෙන්න. මම දවස් 30කට වීඩියෝස් 30ක් දානවානේ. එතකොට ඔයත් මට ෆොටෝස් 30ක් එවන්න ඕනේ. ඔයා මේ චැලෙන්ජ් එකට එකතු වෙනවා නම් ඔයාම දන්නේ නැතුව ලස්සන වෙනවා වගේම ඔයා මේ චැලෙන්ජ් එක හරියට කරොත් ඔයාට තෑගි ගොඩක් දිනා ගන්න පුළුවන්. කවුද කැමති මාත් එක්ක මේ චැලෙන්ජ් එකට එකතු වෙන්න? විනාඩි 30කට පස්සේ ඔන්න මම ෆේස් පැක් එක රිමූව් කරා. මගේ මූණට නම් අමුතුම ෂයින් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔයත් මේක try කරලා බලන්න. දෙවැනි දවසෙන් හම්බ වෙමු.